මම කොත්මලි ප්‍රාදේශ සභාවේ සභාපති අජිත් මුරුමුදලි කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහා සිදුවන වාරි මහිම අපේ උරුම කියන වැඩසටහන යටතේ මෙවර පූණ්ඩුලෝය නගරයේ තියෙන අපේ වැව ප්‍රතිසංස්කරණයට අදාළව කටයුතු මූලික නිරීක්ෂණය සඳහා අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න මැතිතුමා අද දින සම්බන්ධ වුණා. ඇත්තටම මෙම වැව වසර ගණනාවක් තිස්සේ ඉතාමත් අභාවයට යමින් විනාශ වෙමින් පවතින ඉතාමත් ලස්සනට තිබුණු තැනක්. පූණ්ඩුලේ නගරය ගත්තම නගරයට වැවක් විදියට ගන්න තියෙන එකම ස්ථානය තමයි මේක. මේක මෙච්චර කාලයකට සංවර්ධනය වෙලා නැහැ. සංවර්ධනය කියන්නේ යම් යම් පොඩි පොඩි ඉදිකිරීම් වෙලා තියෙනවා. නමුත් විධිමත් සංවර්ධනයක් මේකෙන් මෙච්චර කාලයකට සිදු වෙලා නැහැ. එකක් නගරයට තියෙන අලංකරණය ගෙන දෙන්න පුළුවන් වගේම මිනිසුන්ට තමන්ගේ ලෙෂර් ටයිම් එක නැත්තම් නිදහසේ කාලය ගත කරන්න තියෙන එකම ස්ථානයක් වෙන්නේ මේ ව්‍යවසායට පරිසරය තමයි. එක පැත්තකින් ඒක වෙන ගමම අනිත් පැත්තෙන් අපේ ඉලක්කය වෙන කෘෂිකර්මාන්තයට අදාළ ජලය සැපයීම ඇතුළු කාරණා රාශියක් සිදු කරගන්න පුළුවන් තැනක් වුණත් මේ අභාවයට යමින් විධිමත් සංවර්ධන කටයුත්තක් මෙතෙක් වෙලා නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න මැතිතුමාගේ මැදිහත් වීම යටතේ මෙවර මේම ස්ථීරසාර විසඳුමක් ගෙන දෙමින් මේ පූණ්ඩුලේ නගරයේ මේ ප්‍රතිසංස්කරණයට අදාළව මූලික නිරීක්ෂණය තමයි අද දුන්නේ. ඉතින් අපි මේ පොළවේ යථාර්ථයක් වෙන දෙයක් නිසාම සහ ප්‍රදේශයේ එකාතකින් ගොවි ජනතාවට අදාළව ජලය ලබා දීමත් අනිත් පැත්තෙන් නගරයට අදාළ සෞන්දර්ය ලබා දීමත් මිනිසුන්ට තම නිදහස් කාලය ගත කිරීමට අදාළ තැනක් ලබා දීමත් ඇතුළු පුළුල් වපසරියක් යටතේ මේ සංවර්ධනය කිරීමට ඇත්තටම බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ එකම අදහස. මේක තවත් එක ව්‍යාපෘතියක් වෙන්නේ නැතුව පොළවේ මිනිසුන්ට වෙන වගේම මිනිසුන්ගේ බලාපොරොත්තුවක් ඉටු වෙන දෙයක් වෙනවා දකින්න තමයි අපේ බලාපොරොත්තු.